நீங்கள் காண்கிறீர்கள். සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 78 වන ජාතික නිදහස් දින සමරුම් මුලල සදාහන් වන මොහොත දිවි හිමියෙන් රට රකිමු තේමා පාඩේ කරගත් වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් මාලිත් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි දැන් ජනාධිපතිතුමන් වෙත ආචාර්ය පුතුතුමින් ගමන් ගන්නේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුබසාධක සහ මාධ්‍ය කර්නල් ගාමිණී වනිකසේකර විස්තර කප්පේ සඳහා සමගිය திவிஹிமியன் ராட்டராக்கிமோ உயிரை அர்ப்பணித்து நாட்டை பாதுகாப்போம் எனும் கொள்கை வாசகத்தை கொண்ட தற்போதைய பணிப்பாளர் நாயகம் மேஜர் ஜெனரல் பாலித்த பெர்னாண்டோ சிரேஷ்ட அதிகாரியின் வழிகாட்டல் மற்றும் தலைமைத்துவத்தின் கீழ் சிவில் பாதுகாப்பு திணைக்களம் 78வது சுதந்திர தின கொண்டாட்ட அணிவகுப்பு மரியாதையை வழங்கும் சந்தர்ப்பம் இதுவாகும். Now arriving is the contingent of the Civil Security Department moving forward with the noble motto, Divi Himiyen Rata Rakimu, protecting the nation with life and soul, guided by the visionary leadership of Major General Palita Fernando, the Director General of Civil Security Department. They salute the nation today in honor of the 78th Independence Day. ස්තුති ජමින්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දජය සහ තෝරේ වග කණ්ඩායම පෙරටු කරගත් නිලධාරීන් 5 දෙනෙකු නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක සමාජිකයන් 175 දෙනෙකුන් සමන්විත පෙළපාලිය අනදීම ලුතිරන් කර්නල් ඩිස්ට්‍රික්ට් රණසිංහ විසින් සිදු කරයි. දෙපාර්තමේන්තු දජය රැගෙන යාම මේජර් ඉරෝස් චන්ද්‍රා විසින් සම්මාන කණ්ඩේ පෙරමුණේ ලුතිරන් කමාන්ඩර් යලිත් ගුණවර්ධන සහ ලුතිරන් කමාන්ඩර් රන්දික බණ්ඩාර ගමන් ගන්න අතර විශේෂ ක්‍රියාන්විත හා කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත සඳහා පුහුණුවක් ලබා ඇති නන්දි මිත්‍ර බලකා කණ්ඩාය අනිදීම මේජර් චම්පික කුමාරතිලක විසින් සිදු කරයි. දෙපාර්තමේන්තු සරයන් මේජර් පල්ලත් නිලධාරී 1 WNPK විජේසිංහ පෙළපාලියෙන් පසු බසින් ගමන් කරයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බලකා 26ක් පුහුණු පාසල් 2ක් සහ විශේෂ ව්‍යාපෘති 3ක්